අපේ ඊළඟ ස්ටෙප් එක තමයි අපිට ඕනි අර Gemini එකෙන් අපිට ජෙනරේට් කරලා දුන්න ටෙස්ට් කේසස් නැත්නම් Gemini එකෙන් අපිට ආපු රෙස්පොන්ස් එක ටෙස්ට් කේසස් ෆෝමැට් එකට හදන්න. ටෙස්ට් කේසස් ෆෝමැට් එකට හදන්න අවශ්‍ය වෙන්නේ මොකද අපේ ෆයිනල් ස්ටෙප් එක තමයි අපිට මේ ටෙස්ට් කේසස් ටික Excel එකකට එක්ස්පෝර්ට් කරගන්න ඕනේ. දැන් ඒක ටෙස්ට් කේසස් ෆෝමැට් එකකට තිබ්බේ නැත්නම් අපි හිතමු මේක JSON ෆෝමැට් එකට නම් තියෙන්නේ අපිට ඒක Excel එකකට එක්ස්පෝර්ට් කරගත්තට තේරුමක් නැහැ. ටෙස්ට් කේස් ෆෝමැට් එක කියන්නේ ටෙස්ට් කේස් ID එක, ඩිස්ක්‍රිප්ෂන් එක, ඇක්චුවල් රිසල්ට් එක, එක්ස්පෙක්ටඩ් රිසල්ට් එක, ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ දෙක අතරමැදි Gemini එකේ රෙස්පොන්ස් එක සහ Excel එකට කන්වර්ට් කරන එක අතරමැදි මම දාන අලුත් ස්ටෙප් එකක්. අර Gemini එකෙන් දුන්න රෙස්පොන්ස් එක Excel ටෙස්ට් කේස් ෆෝමැට් එකට කන්වර්ට් කරන්න කියලා. මම ඒකට යූස් කරන්නේ JavaScript කෝඩ් එකක්. මම මෙතනින් ප්ලස් ක්ලික් කරලා කෝඩ් කියන එකෙන් මම සිලෙක්ට් කරනවා JavaScript කෝඩ් එකක්. හරි. මේකට අවශ්‍ය කෝඩ් එක අපි ChatGPT එකෙන්ම ගමු. මම ChatGPT එකට ගිහිල්ලා මම prompt එක දෙනවා මේ විදිහට. I want JavaScript code for convert Gemini created response to test case format in N8N කියලා කියමු. මේකෙදි මට අවශ්‍ය ඩීටේල්ස් ටිකක් කියනවා. මට ඕනි ටෙස්ට් කේස් ID එක, description එක, actual result එක, expected result එක මේ විදිහට කියනවා. මට මේ ටික විතරයි දැනට අවශ්‍ය. ඔයාලට නම් prompt එක වෙනස් කරන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය details ටික දාන්න. හරි. දැන් මේ prompt එක දීලා බලමු මොකක්ද අපිට දෙන JavaScript code එක සහ ඒ code එක අපිට use කරන්න පුළුවන්ද කියලා බලමු. මෙන්න මේ වගේ JavaScript code එකක් දුන්නා මම මේක copy කරලා මෙතනට දෙනවා. copy කරා මෙතනට දෙනවා. හරි අපි run කරලා බලමු execute කරලා බලමු test case format එක හරියට හැදෙනවද කියලා. හරි. මේ බලමු test case ID එක description එක actual result expected result ඒ විදිහට ඔන්න output එක ඔන්න අපිට හදලා තියෙනවා. හරි. ඒ කියන්නේ අපේ මෙන්න මේ step එකත් හරි. convert test cases format එකට ඔන්න දැන් අපි හදලා දීලා තියෙනවා. හරි.